හෙලෝ මගේ රත්තරයි යාළුවනේ මචං ඔන්න OB54 අප්ඩේට් එක එනවා මචං. අප්ඩේට් එකකින් පස්සේ එන්න තියෙන අපිට අලුතෙන් එන්න තියෙන බන්ඩල් ඉමෝට් ඒ වගේම වෙපන් අනම්මනන් ටික තමයි මචං අද බලන්න යන්නේ. වැඩි කතා නැතුව අපි යමු මචං වීඩියෝ එකට යන්න කලින් කියන මචං මම ෆලෝ කරලා නැති කට්ටිය ෆලෝ කරලා සබස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබස්ක්‍රයිබ් කරලා වීඩියෝ ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න කියලා මම කියන මචං. ඔයාලා හැමෝටම ගොඩ කාලයකට පස්සේ තමයි මම මචං වීඩියෝ එකක් ගේන්නේ මචං. මට හරියට වීඩියෝ ටිකක් කරගන්න බැරි වුණා මචං. ඔන්න ඔයාලට මම අද වීඩියෝ එක ගෙනල්ලා තියෙනවා. අපි යන් වැඩි කතා නැතුව අපි යමු මචං වීඩියෝ එකට. ඔන්න මචං ෆිස්ටි ස්කින් එකක් එන්නේ නැද්ද කියලා අහපු කට්ටියට මචං ඔන්න ෆිස්ටි ස්කින් එකක් එනවා මචං. සුපිරි ෆිස්ටි ස්කින් එකක් ඔයාලට පේනවා ඇති මචං. කෙල්ලුන්ට හරියන ෆිස්ටි ස්කින් එකක් තමයි මචං. මේ කොල්ලුන්ට හරියන්නේ නැහැ. සමනල්ලු දෙන්නෙක් ඉන්නේ මචං. ඔයාලා ගන්නවා නම් මචං මේක ගන්න මචං. ඩයමන්ඩ් 1500ක් හෝ 2000 සෙට් කරගෙන තියාගන්න මචං. සුපිරි ෆිස්ටි ස්කින් එකක් තමයි ඉතින් මේක. අපි යන් ඊළඟට තියෙන්නේ මොකක්ද කියලා බලන්න මචං. වීඩියෝ එක දිග්ගැස්සනවා මචං. ඉක්මනට අපි වෙන්නගෙන යන්. ඔන්න ඊළඟට මචං තියෙනවා මචං සුපිරි බන්ඩල් 4ක්. හරිද? ග්‍රෑන්ඩ් ප්‍රයිස් බන්ඩල් 4යි. තව ලෝ ප්‍රයිස් එකක් තියෙනවා මචං. මේක ඇවිල්ලා මචං හරියට අර ගෝල්ඩන් ෂර්ට් එකේ නිල් පාට එක වගේ මචං. හරිද? ඒ වගේ ඩිසයින් කරලා තියෙන සුපිරි බන්ඩල් එකක් තමයි. කිට් එක මාරුණා හැමතිස්සෙම මචං. සුපිරි බන්ඩල් 4ක් තමයි තියෙන්නේ. මේ බන්ඩල් එකේම සුපිරියයි මූණේම ගැම්මටම තියෙන මූණක් තමයි ආයි. මේ කොණ්ඩේ මචං මේ කොණ්ඩේට ආසකට කට්ටි ඉන්නවා නම් මචං ගැම්මට ගන්න මේ බන්ඩල් එක මචං. සුපිරියක් තමයි. ඉතින් බන්ඩල් 4ම කම්ප්ලීට් කරගන්න 20000ක්වත් තියෙන්න ඕනේ. ඊළඟට මචං මේ වගේ අර දෙසැම්බර් මාසේ මචං එන්න තියෙනවා මේක. මතකට ඔයාලට මචං මේක ආවා ඒවෝ බන්ඩල් එකක් විදිහට මේ නිල් පාට ස්කින් එක මචං. අප්පෝ මේ ගරින මොකක් කරන්න හදනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ මචං. සල්ලි හොයාගන්න ක්‍රම තමයි ගරින මචං. මේ වගේ ලුක් චේන්ජ් එක තියෙන මචං. මේ බන්ඩල් එක රිටර්න් කරනවා මචං. ආයෙමත් එපා වෙලා තියෙනවා මචං. අපි අර ඩයමන්ඩ් වියදම් කරලා ගත්තු මේ දේවල් අපරාධ කියලා හිතන මචං. ආයි මේ වගේ දේවල් රිටර්න් කරනකොට කරන් දෙයක් නැහැ මචං. ආයි ඉතින් මේවා රිටර්න් කරනවා. ඉතින් කට්ටිය ඉතින් ගනි අලුත් කට්ටිය මචං. මේ ටොප් අප් කරන කට්ටිය අනිවාර්යෙන් ගන්නවා මේක. අපිට කරන් දෙයක් නැහැ මචං. අර පරණ ප්ලේස්ලා ඉතින් ඔය බලාගෙන ඉන්න දින්නේ මචං. පරණ ඩයමන්ඩ් වියදම් කරලා ගත්තු කට්ටිය. හරි බලමු මචං ඊළඟට අපිට තියෙන දේවල් මොනවද කියලා. හරිද? ඔයාලට පේනවා ඇති FF ටෝකන් වලට මචං ඇවිල්ලා තියෙන බන්ඩල් ටික මචං. හරිද? අප්ඩේට් එකෙන් පස්සේ FF ටෝකන් වලට එන බන්ඩල් ටික ඔයාලට පේනවා ඇති. මේ පෙන්නගෙන යන්නම් මම ටක් ගාලා. සුපිරි බන්ඩල් ටිකක් තමයි ඉතින් තියෙනවා. ඉතින් කතා කරලා වැඩක් නැහැ. FF ටෝකන් එකතු කරලා තියාගන්න මචං. ඊළඟට අපිට වෙපන් රොයල් ගෝල්ඩ් රොයල් ටෝකන් නැතුව යනවා මචං. මම දන්නේ නැහැ කොහොමද කියලා ඒක හරියටම. මේ වගේ තමයි ඔයාලට පේනවා ඇති. FF ටෝකන් වල තියෙන බන්ඩල් ටික. හරිද? අපි ටක් ගාලා යම් වැඩි කතා නැතුව ඉස්සරහා ඊළඟ වීඩියෝ එකට. ඊළඟට ඔයාලා කවුරුත් හොය හිටුවිද මචං. මේ ඇවිල්ලා මැජික් කේප් පිස්ටෝ එක මචං. ආර්ටික් බ්ලූ බන්ඩල් එක රිටර්න් කරන එකක් නෑ. මං හිතන විදිහට රිටර්න් කරනවා කියලා දාලා තිනවා. කොහොම වෙයිද දන්නේ. මේ වගේ සුපිරි බන්ඩල් එකක් තියෙන පරණ බන්ඩල් එකක් ඔයාලා පේනවා ඇති. සුපිරියක් තමයි මැජික් කේප් පිස්ටෝ එකට ඇවිල්ලා තින මචං. ඊළඟ පාර එන මැජික් කිව් පිස්ටෝ එකට මැජික් කිව් රෙඩි කරලා තියාගන්න මචං. ඔයාලා එක්ස්චේන්ජ් කරලා හරි මැජික් කිව් ටෝකන් මේ ගන්න. සුපිරියක් තමයි. ඉතින් ඊළඟට එන මැජික් කිව් පිස්ටෝ එක ගන්න කට්ටිය මචං පහලින් කමෙන්ට් එකක් දාන්න මචං. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා ෂෙයා පාරක් දාන්න. ඔන්න ඔය ටික තමයි මචං එන්න තියෙන්නේ. අපි බලාගෙන යන්. ඉතින් වැඩි කතා කරන්න දෙයක් නැහැ මචං. මට ඔයාලා පෙන්නගෙන යන ඉතින් පට්ටම සතුටක් තියෙන ඉතින් මචං. මේ වගේ ජෝකර් බන්ඩල් එක රිටර්න් කරනවා කියන්නේ ජෝකර් බන්ඩල් එක රිටර්න් කරොත් එහෙම අනිවාර්යෙන් ගන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන්. ඔන්න මචං ඊළඟට ස්ටෝ එකට එන්න තියෙන බන්ඩල් ටික තමයි මේ තියෙන්නේ මචං. අලුතෙන් එන්න තියෙන බන්ඩල් ටික මචං. ඔයාලා පේන්නේ නැති ඊ කාලේ ඩයමන්ඩ් වියදම් කරලා ඩයමන්ඩ් කාපු බන්ඩල් මචං. දැන් අපිට ඩයමන්ඩ් අඩු ගානකට ඇවිල්ලා තියෙනවා. ඔයාලා පේන්නේ නැති මේ බන්ඩල් එක ගන්න සෑහෙන ඩයමන්ඩ් ගියපු කට්ටිය ඇති මචං. ටෝකන් එක්ස්චේන්ජ් කරලා ගත්තු කට්ටියක් ඉන්නවා ඇති. දැන් ඉතින් මේ කට්ටිය අපරාධි මචං. මේ බන්ඩල් එක දැන් මේ රිටර්න් කරනවානේ. ඔයාලා පේනවනේ. ඉමෝට් එක මචං. මෙන්න මේ ඉමෝට් එක ඔයාලා පේනවා ඇති. අර ඔයාලගේ දවස් ගාන පෙන්නනේ ඉමෝට් එක මචං රිටර්න් කරනවා. සුපිරියක් තමයි ඉතින් ආයේ මේක එහෙම රිටර්න් කරනවා. ඔයාලා පේනවා ඇති මේ 8th anniversary එකට දුන්න මේ ඉමෝට් එක පවා රිටර්න් කරනවා. ඉතින් කාටද මේවා කියන්නේ මචං? දැන් ආයෙ කතා කරලා වැඩක් නැහැ. ගරිනා මොනවා බලාපොරොත්තු වෙන්ද දන්නේ නැහැ. මේවා ආයෙ රිටර්න් කරන්නේ මචං. ආයෙ ඉතින් අර පට්ට කට්ටක් කාලා ගත්තු ප්ලේස් ලට මචං කරන් දෙයක් නැහැ. මේ බාන්න 8th anniversary එකට දුන්න වෝල් එක පවා රිටර්න් කරනවා. කාටද මේවා කියන්නේ මචං? ආයෙ කතා කරලා වැඩක් නැහැ. ඉතින් ආයෙ පේනවනේ. මේ බාන්න මේ සුපිරි වෝල් ස්කින් එකක් ඔයාලා ගන්නවා. මේවා මචං ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. හරි මචං. ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ මචං. මගේ වීඩියෝ එකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා මචං. ඔයාලා මට කියන්නේ අඩුපාඩුව කමෙන්ට් එකක් හරි දාලා මම ඒ අඩුපාඩුව හදාගන්න. ඔන්න ඔය ටික තමයි මචං කියන්න තියෙන්නේ මචං. ඔන්න ඔය ඉස්සරහට එන බන්ඩල් ටික ඔන්න මචං
ඉතින් සුපිරියක් තමයි ඉතින් අයි ගන්න කට්ටිය ගන්න මචං ටොප් අප් කරන්න නැති කොල්ලුන්ට කොහම හරි කීයක් හරි අපිට මචං ටොප් අප් එකක් ගා ගන්න එක්කෝ ගරින එකෙන් වැරදිලා හරි ඩයමන්ඩ් මේල් බොක්ස් එකට ඉවලා තියන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මචං ඒ නැති අදට මම වීඩියෝ එක නවත්තනවා මචං හැමෝටම ජය බුස්සරණයි ආයි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එළම ආදරේවත් ජය වේවා